බෞද්ධ මනෝවිද්‍යාවට අනුව අපේ හිත කියන්නේ එක තැනක තියෙන ගල් වෙච්ච දෙයක් නෙමෙයිනේ. අපේ හිත අපිටවත් පාලනය කරගන්න බෑ. හීලෑ නෑ. ඇත්තටම අපේ හිත කියන්නේ ගලාගෙන යන මොහොතවල් මාලාවක් කියලා කියන්න පුළුවන්. මොකද හැම මොහොතෙම සිතුවිලි වෙනස් වෙනවානේ. හැඟීම් ඇති වෙලා නැති වෙනවා. අපිට පාලනය කරන්න බැරි දේවල් කියන්නෙම අපිට අයිති නැති දේවල්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ හිත ඒක තියෙන්නේ Taman ගාවනේ. ඒක අනුන්ගේ නෙමෙයි. එහෙනම් මගේ හිත ඇයි මට පාලනය කරගන්න බැරි? ඇයි මට අවනත නැත්තේ? මේක වෙන්න පුළුවන්ද? හැබැයි මේක වෙලා තියෙනවනේ. Tamanට අවනත නැති මිනිස්සු හරි සත්තු හරි එමත් නැත්නම් වෙනත් යමක් හරි මේ දේවල් Tamanට සතුටක් ගේන්නේ නැහෙනි. මොකද අවනත නැහැ කියන්නේ Tamanගේ නෙමෙයි වගේනේ. Tamanට පාලනය කරන්න පුළුවන් සතුන්ට අපි කොයිතරම් ආදරේද? අපි එහෙම සතුන්ට බයක් නැහැනේ. එහෙම මිනිසුන්ටත් අපි බය නැහැනේ. ඒගොල්ලන්ව අපිට පාලනය කරන්න පුළුවන් නිසා. එහෙමනම් මේ පාලනය කරන්න බැරි හිත අපිට බියක් ගෙනන දෙන්නේ නැද්ද? ඇත්තටම බය කියන දෙයට ස්ථිර හැඩයක් නැහැ. ඒක එක එක ස්වරූප වලින් අපිට එන්න පුළුවන්. මේ බය අපිට අභිමුඛ වෙන්න පුළුවන් එක එක ස්වරූපයෙන්. ඒත් මේ මගේ පාලනය කරගන්න බැරි හිතට මම බයද? ඇත්තටම අපෝ නෑනේ. ඇයි ඒ හිත තමයි අපිට සතුට හොයලා දෙන්නේ. එහෙමනම් අපි මොකට දුක් වෙනවද? හැබැයි මං කලින් කිව්වා වගේ බය කියන දෙයට හැඩයක් නැහැ. එහෙමනම් මේ බය කියන එක සතුට විදියට වුණත් අප කරා එන්න පුළුවන්. මේක සමහර විට මට හිතිච්ච පිස්සු අදහසක් වෙන්නත් පුළුවන්. නමුත් පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්නකෝ. මං යෝජනා කරනවා. මේක තව ටිකක් පැහැදිලි කරගන්න බලමු. අපි සරල උදාහරණයක් අරගෙන අපි පැණි රසට ආසයිනේ. හැබැයි ඒක පිටිපස්සේ බයක් නැද්ද? පැණි රස කියන්නේ අපිට සතුට ගේනවා තමයි. ඒ සතුට ඇතුලේ දුකක් අන්තර්ගතයි. මම මේ ගත්තේ ඉතා සරල උදාහරණයක්නේ. ඕනම දෙයක අනතුරක් තියෙන්නේ දුක වේදනාව බය ඇතුලේ නෙමෙයි. අපි ඒ ගැන දන්නේ නැතිකම ඇතුලේ තමයි අපිට ඒකේ තියෙන අනතුර තියෙන්නේ. මේකට නම්නස් කියලාත් කියනවා. ගොඩක් දේවල් ඇති සැටියෙන් දැක්කම සතුට ගේන්නේ නෑනේ ඇත්තටම. සතුට නැතුව බෑ. ඒ කියන්නේ ඒක ඇබ්බැහියක්. ඒක ඩ්‍රග් එකක් වගේ. කොහොම වුණත් ඉතින් සතුට කියන්නේම අවසානයේ අනතුරක්නේ. බය අහංකාරය තණ්හාව මත යැපෙන අපේ මේ මනස අපේ ඇත්තම ජීවිතය හැමතිස්සෙම හංගනවනේ. අපි කියන හැම බොරුවක්ම අපේ ඊගෝ එකේ ජයග්‍රහණයක්. ඒ කියන්නේ අපි ඒ එකතු කරන්නේ අපේ ආත්මයට දුකක් වේදනාවක් සහ බයක්. ඒක තවත් අවදානමක්. Tamanටම මුණ ගැහෙන්න નિયમિત නැත්තම් අත්විඳින નિયમિત අනතුරක් නේක. මේක පරද්දන්න බුදුහාමුදුරුවන්ටත් බෑ. ජේසුස් වහන්සේටත් බෑ. මේක පරද්දනව නම් පරද්දන්න පුළුවන් අපිටම විතරයි. ඒ අපේ දැනුවත්කම නිසාමයි. ඒක අත්‍යවශ්‍යයි. මේ බය කියන එක කවදාවත්ම මැරෙන්නේ නැහැ. ඒක හැඩේ වෙනස් කරමින් තවත් සතුටක් විදියට අපි කරා එනවාමයි. මෙන්න මේ සතුටට අපිව පාලනය කරන්න නොදී ඉන්න පුළුවන් නම් ඒක ඉතින් ඒක හරි හැටි තේරුම් ගන්නවා නම් මම අර කලින් කියපු යම් මොහොතක අපිට අභිමුඛ වෙන්න નિયમિત අනතුර තනුක කරගන්න පුළුවන්. හැබැයි සාමය සැබෑ විමුක්තිය තියෙන්නේ අපි මේ දැන් ලෝකයේ හොයන සතුට ඇතුලේ නම් නෙමෙයි. ඒක තේරුම් ගන්න එකත් ඔබගේ ප්‍රඥාවේ ප්‍රතිඵලයක්. ස්තුතියි.